අයිබෝන් කියලා පිළිගන්නවා. ආවේ ගිය පාර වගේම ප්‍රශ්න කීපයක් සභාවේ හෝ ඔයාලට අයිති නගර සභාවේ අනුමත කරගන්න පළවෙනි ප්‍රශ්නය තමයි ඇත්තටම අලුතින් නිවසක් හදනකොට ඒ ප්ලෑන් එක පළාත් පාලන ආයතනයේ අනුමැතියක් ලබා ගන්න ඕනේ. කිරීමකට යනවා නම් ප්‍රාදේශීය සභාවේ හෝ අදාළ නගර සභාවේ තීක්ෂණ තමයි මම ඒ ගාවට යන්නේ. එහෙම අනුමත කිරීමකදී බලපාන ගැටලු මොනවාද? හදන්න තෝරාගන්න ඉඩම මිනිස් වාසයට පදිංචියට සුදුසු ඉඩමක් වෙන්න. හරියට අපිට තියෙන ඉඩම පෙර කාලයක කුඹුරක කමතක් වෙන්න පුළුවන්. පදිංචියට සුදුසු ඉඩමක් කියලා තීරණය කරන්න ගොඩ දේවල් බොහෝ සාධක තියෙනවා. එතකොට අපි ඒ දේවල් ගැන ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරමු. පළාත් පාලන ආයතනයේ නීති රෙගුලාසි වලට යටත්ව හදලා තියෙනවා කියන සහතිකයක් තමයි ගොඩනැගිල්ල අනුමත කරනවා කියන එක. එතකොට ඒ සහතිකේ නොතිබුණොත් ලෝන් අඩුතරමින් ණය මුදලක් ගැනීමේ හැකියාව නැති. අපරොත්තු වෙනවා මේ වගේම ගිය පාර ප්‍රශ්න වලට අපි උත්තර දුන්නා වගේම මේ දේවල් වලටත් ඉස්සරහට ඔයාලට තියෙන මීට අමතරව මොනවාම හරි ගැටලු තියෙනවා නම් අපේ page එකට යොමු කරන්න. ඔයාලට පුළුවන් අපේ WhatsApp number එක තියෙනවා. ඒකට යොමු කරන්නත් ඔයාලට පුළුවන්. අපි නිවසක් හදන්න ගියහම අපිට ඇතිවන ගැටලු ඒ හැම එකටම අපි ඉදිරියේදී පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි අද දවසේ අපේ මේ වීඩියෝ එක බලන හැමෝටම.